කොහොමද ආදරණීය ලස්සන දවසක් ඔයාලා හැමෝටම. අද තවත් එක දවසක උදේවරුවක්. කලබල නැතුව ගෙවුණු උදේවරුවක්. මුලින්ම උදේට මන් දකින්න ආසම රෑට අස් කරලා ලස්සනට පිළිවෙලට හදලා තියෙන කිචන් එක. ඒකට ඕනම ගෘහණියක් කැමතිනේ. ඉතින් මුලින්ම උදේට වතුර ටිකක් නොබී හොඳ නැහැනේ අපේ රූටින් එක පටන් ගන්න. අනිවාර්යෙන් ඒක නිසා උදේට හොඳට වතුර බීලා තමයි අපි අපේ ඩේලි රූටින් එක පටන් ගන්න ඕන. චූටි මැණිකට කන්න බිත්තර දෙකකුත් මේ විදිහට මම තැම්බෙන්න තිබ්බා. මේ කැකුළු හාල් එකට නම් අපි තුන්දෙනාම හරිම කැමතියි. චූටි බබාලට වගේම අපිටත් හොඳයිනේ ඒ වගේ හාල් එකක් කන්න තියෙනවා නම්. ඉතින් ඊට පස්සේ පිරිත් ටිකකුත් ඇහෙන්න දාලා බත් ටික හදාගන්න මම රයිස් කුකර් එක ඔන් කරා. චූටි මැණිකත් ඉතින් ඇවිල්ලා දැවටි ඉන්නවා මොන හරි ඉතින් කුස්සියේ තියෙන දෙයක් තියලා ටිකක් එයාව ෂේප් කරගන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් අද මම වැඩි දෙයක් හදන්න නැහැ කියලා හිතුවා. සොයා මීට් හදලා අලු කෙසෙල් උයලා මුකුණු වෙන්නකොල මැල්ලුමක් තමයි හදන්නේ. ඉතින් සොයා ටික පෙඟෙන්න දාලා මම ගියා වොෂ් එකක් දාගන්න. ඒක ඉතින් මට ලේසි නිසා බත් එක තියලා තමයි මම සාමාන්‍යයෙන් වොෂ් එකක් දාන්න යන්නේ. එතකොට ඉතින් බිත්තර දෙකත් ගොඩක් වෙලාවට ටික වෙලාවක් ගියාම තැම්බිලා තියෙනවානේ. ඉතින් ඊයේ රෑ මම උයන්න ඕන කරන දේවල් ටික ලෑස්ති කරලා තියලා තමයි නිදාගත්තේ. එහෙම කරාට පස්සේ උදේට ගොඩාක්ම ලේසියි. ලුණු සුද්ධ කරලා අලු කෙසෙල් ටිකත් මං කපලා කහ අත ගාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. කොළ ටිකත් සෝදලා වතුර වේලෙන්න තියලා ෆ්‍රිජ් එකෙන් දාලා තිබ්බා. එතකොට ඉතින් මට තියෙන්නේ උදේට කෑම ටික හදාගන්න විතරයි. උයන්න ඕන කරන ලුණු රතු ලුණු මිරිස්
කරපිංචා තක්කාලි ටික මේ විදිහට මං හිමීට ලෑස්ති කරගත්තා. ඊට පස්සේ පෙඟෙන්න දාපු සොයා මීට් ටික වතුරේ අයින් කරන්න මේ විදිහට මිරිකලා ගත්තා. එකපාර උයන දේවල් හැම කරේකම එකවර හදාගත්තේ හරිම ලේසි. එතකොට වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්. එතකොට කාර්යබහුල කියන උදේවරුව හිමීට ඒකෙන් ඈත් කරගන්න පුළුවන් වෙන්නේ අපිට අපි ලේසිම ක්‍රම හොයාගනිද්දී. හැමෝටම එකම විදිහ කරන්න බෑ. මොකද අපි අපිට තියෙන ජීවන රටා එකිනෙකාට වෙනස්. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාට ලේසිම ක්‍රමයක්, ඔයාට පහසු ක්‍රමයක් ඔයාගේ විදිහට, හැබැයි මනසට කරදරයක් නොවන විදිහට ඒක හදාගන්න. එතකොට ජීවත් වෙන්න හරි ලේසි. කවුරුත් කරන දේම ඔයා කරන්නම අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් විදිහට ඔයාව සතුටු කරන ගමන්ම ඔයාගේ දේවල් කරගන්න ඔයා වග බලා ගන්න ඕන. අම්මා කෙනෙක් විදිහට සෝයා ආලු කෙසෙල් දෙක හැදෙන අතරේ මං හිමීට මුකුණු වෙන්න කොළ ටික ලියා ගන්න තමයි හදන්නේ. මං වැඩිපුර මාස ඩේ ව්ලොග්ස් කරන්න වුණාට ඇත්තටම හරිම අඩුවෙන් තමයි මට ඩේ ව්ලොග්ස් රෙකෝඩ් වෙන්නේ. ඉතින් චූටි මැනිකත් එක්ක මං බලන්න හැමතිස්සෙම ඉක්මනට උයන කරන දේවල්, ගෙදර වැඩ ඉක්මනට ඉවර කරන්න. ඉතින් සමහර දවස්වල තමයි මෙහෙම රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් කෑම ටික හදාගෙන ඉවරයි. චූටි මැනිකටත් ප්ලේට් එකට දාලා දුන්න කන්න. ඊට පස්සේ මම සෝදන්න තිබුණු වාෂර් එකත් සෝදලා ලිප ක්ලීන් කරගන්න තමයි හදන්නේ. මේ කොලින් කියන ස්ප්‍රේ එක ගොඩක් හොඳයි. ලිප ක්ලීන් කරාට පස්සේ මේක ස්ප්‍රේ කරන්න හොඳ ෂයින් එකක් ගන්න පුළුවන් ඒකෙන් ඔයාගේ කිචන් එක ක්ලීන් කරාට පස්සේ. හෝදන්න තියෙන රෙදි ටික ඔක්කොම උදේම මෙහෙම සෝදලා වේලෙන දැම්මහම ඔයාගේ දවසට ඒක ලොකු පහසුවක් වෙනවා. එතකොට හවස් වෙද්දි රෙදි ටිකත් වේලිලා අපිට නවා ගන්නත් පුළුවන්.
රසට කෑම හදනවා වගේම මං මටම ලස්සනට ඒක ප්ලේට් එකට බෙදා ගන්නත් අමතක කරන්නේ නැහැ. එතකොට අපිට ඒකත් සතුටු වෙන්න එක්තරා ආකාරයේ කාරණාවක් වෙනවා. බලන්න එහෙම බෙදාගත්තට පස්සේ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මේ බොහොම සරල දේවල්නේ මෙයා කියන්නේ කියලා. ඒ වුණාට ඒ සරල දේවල් වලින් තමයි අපිට අපිව සතුටු කරගන්න පුළුවන්. ඊට පස්සේ චෝරමැණික වොෂ් දාන්න මම ඇඳුමක් ප්ලාස්ටි කරන්න ආවා. සාමාන්‍යයෙන් බබාලා ඉන්න චුටි බබාලා ඉන්න අම්මලා නම් දන්නවා එයාලව වොෂ් දාන්න කලින් මේ ටික රෙඩි කරලා තියලා ගියාම ඒක කොච්චරනම් පහසුවක්ද කියලා. සෝදගත්තු රෙදි ටික වේලෙන්න දාන්න එළියට ආවට පස්සේ හැමදාමත් මං කරන දෙයක් බල්කනි එකට වෙලා චුට්ටක් වෙලා එළිය බලාගෙන ඉන්නවා. ඉතින් නාගරික බවින් පිරුණු කොළඹ නගරයේ පුරාවට තියෙන චූටි දේවල් හරිම ලස්සනට මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මගේ රූටින් එකේ පුංචි පුරුද්දක් වෙලා. අපි පරිණත වෙද්දී අපේ ජීවිතයේ ඉස්සරහට යද්දී අපි සතුට හොයන හේතු කාරණා ටිකින් ටික වෙනස් වෙන්න ගන්නවා. ඒක වයසත් එක්ක අත්දැකීම් එක්ක වෙන දෙයක්. ඔයාටත් එහෙම දේවල් තියනවද? කමෙන්ට් එකක් ලියාගෙන යන්න බලන්න. එහෙනම් ඉතින් මගේ උදේ වරුවෙන් ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක අපි හම්බ වෙමු වෙනත් vlog එකකින්. ඔයාලට ගොඩාක් ආදරෙයි. මම ඉෂු.